ලෝක වෙළඳපොලේ මේ මාසේ නොවැම්බර් මාසයේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල යම්කිසි ප්‍රමාණයකින් ඉහළ ගිහලා තිනවා ඩොලර් 6.5කින් උත්. ඒ වගේම රුපියලේ අගය යම්කිසි ප්‍රමාණයකින් අව ප්‍රමාණයක් වෙලා තියෙනවා මේ මාසයේ නොවැම්බර් මාසයේ ගතම ඔක්තෝබර් මාසයට සාපේක්ෂව. හැබැයි අපි ගෑස් වල මිල ඉහළ දැමිය යුතු වුවත් අපි ලාබ්ස් ගෑස් ආයතනයේ හැටියට අපි තීරණය කරලා තියෙනවා නොවැම්බර් මාසයේ ගෑස් මිල ඉහළ නොදමන්නටත් මිල ඔක්තෝබර් මාසයේ තිබිච්ච මිලම නොවැම්බර් මාසයේදීත් පවත්වා ගෙන යාමට අපි තීරණයක් හැටියට තීරණය කරන් තිනවා ලාබ්ස් ගෑස් ආයතනයේ හැටියට. එතකොට 12.5 ගෑස් සිලින්ඩරයේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයේ රුපියල් 3985කටත් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයේ රුපියල් 1595කටත් මේ මාසයේත් නොවැම්බර් මාසයේදීත් ලබා දීමට ලාබ්ස් ගෑස් ආයතනයේ හැටියට අපි තීරණයක් අරගෙන තියෙනවා. මේ තීරණය ගන්න ඇත්තටම අපිට හැකියාවක් ලැබෙන්නේ අපි දැන් මාස කිහිපයක් තිස්සේ ඉතාමත්ම සූක්ෂමව සහ ඉතාමත්ම ළඟින් මේ වෙළඳපොළ හැසිරෙන විදිහ බලාගෙන හිටියා. එතකොට නිවැරදි පුරෝකථනය සහ ඒ අදාළ කාල සීමාව තුළ ගත්ත නිවැරදි තීරණ හේතුවෙන් අපිට හැකියාවක් ලැබෙනවා මේ වැඩිවීමේ බර රුපියලේ අගය අවප්‍රමාණය වීමෙන් ඒකට සාපේක්ෂව වැඩි වෙන මිල පාරිභෝගික ජනතාවට දමන්නේ නැතුව අපිට ආයතනයක් හැටියට මේක මනා පරිපාලනයක් කියන හින්දා අපිට පරිපාලනය කරගන්න හැකියාවක් තියෙනවා. ඒක නිසා ලාබ්ස් ගෑස් ආයතනයේ පාරිභෝගිකයන්ට අපි තාමත්ම සතුටෙන් කියන්න කැමති නොවැම්බර් මාසයේ ගෑස් මිල වැඩිවීමකින් තොරව ඔක්තෝබර් මාසයේ තිබිච්ච ගෑස් මිලටම ලබා දීමට අපි ආයතනයක් හැටියට තීරණය කරලා තියෙනවා.